බෑ. ඉතින් ඒ හින්දේ යැත්තු බොහෝම කැපකිරීමක් කරා යැත්තට ආශිර්වාද කරන ළගම බොහෝම කරුණාවෙන් යුක්තව තරුණ බෞද්ධ සමිතියේ පින්වතුන් බොහෝම කරුණාවෙන් යුක්තව පිළිගන්නවා. ඒ වගේම අපේ දායක සභාවේ පැරණි දායක සභාවේ පින්වතුනුත් අලුත් දායක සභාවේ පින්වතුනුත් සියලු දෙනාම බොහෝම කරුණාවෙන් යුක්තව පිළිගන්නවා. ඒ ඇත්තෝ ලොකු සේවයක් විහාරස්ථානය වෙනුවෙන් සිද්ධ කරනවා. ඒ වගේම පැමිණ සිටින දෙමාපිය සියලු දෙනාවත් බොහෝම කරුණාවෙන් පිළිගන්නවා. කිසිම කෙනෙකුට විශේෂ ආරාධනාවක් කරේ නැහැ. මොකද දහම් පාසලේ පින්කම, ගමේ පින්කම, පන්සලේ පින්කම ඒ හින්දා පොය දෙකක් තුළ මම විවෘත ආරාධනා කරා සියලු දෙනාට. ඒ හින්දේ පැමිණ සිටින සියලුම දෙනා බොහෝම කරුණාවෙන් යුක්තව පිළිගන්නවා. ඒ වගේම චූටි දූ දරුවෝ දහම් පාසලේ අධ්‍යාපන කටයුතු සිදු කරන අපේ පින්වත් බෝසත් දූ දරුවොත් බොහෝම කරුණාවෙන් යුක්තව පිළිගන්නවා. අප ධම්මදීප විහාරස්ථානයේ සිදු කරන මෙත් බෝධ දහම් පාසලේ දරුවන්ට දෙමව්පියන්ට ගම්වාසී සියලුම දෙනාට බොහෝම වටිනා වූ උතුම් දවසක් තමයි අද දවසේකට හේතුව තමයි මේ චූටි දරුවෝ ජීවිත කාලය පුරාවටම අධ්‍යාපනය ලබන කාලය දක්වා මේ දරුවෝ ගෙදරින් පන්තියටත්, පන්තියෙන් ගෙදරටත්, ගෙදරින් ඉස්කෝලටත්, ඉස්කෝලෙන් පන්තියටත් මාරු වෙවි ජීවත් වෙනවා. ලොකු මානසික පීඩනයකින් ජීවත් වෙන දරුවෝ ඉන්නවා. ඒක අපි දන්නවා දහම් ගුරුවරු විදිහට ඒ දරුවෝ වෙලා මෙතන හැසිරෙන ආකාරයට. හැබැයි මේ දහම් පාසල කියන්නේ එවැනි තැනක් නෙවෙයි. ඉස්කෝලෙන් දෙන්නේ අධ්‍යාපනය, අමතර පන්ති වලින් දෙන්නේ අධ්‍යාපනය. හැබැයි මෙතනින් දෙමව්පියෝ බලාපොරොත්තු වෙන කාරණාව මේ දහම් පාසලක් තුළින් ඉෂ්ට සිද්ධ වෙනවා. දෙගුරුන් තම දරුවන්ට දෙන නොමද දන නම් වියතුන් සභා මැද ඉන්න ඉදිරියේ ශිල්ප දිනුමයි කියලා තියෙන්නේ. දෙමව්පියෝ බලාපොරොත්තු වෙනවාලු තමන්ගේ දූ දරුවෝ උගත් බුද්ධිමතුන් අතර බොහෝම පිළිවෙල වැදගත් ඉදිරියි. මෙන්න මේ කටයුත්ත මෙහම් පාසලක් තුළින් නිර්මාණය වෙනවා. බුදුහාමුදුරු දේශනා කරනවානේ මහා මංගල සූත්‍රයේ බාහු සත්‍යංච තිප්පංච විනයෝජ සුසික්ඛිතෝ සුභාසිතාදී ආවාචා ඒතම් මංගල මුත්තමන් කියලා. මෙන්න මේ කාරණා වලින් මිනිස්සෙක් චූටි කාලයේ සිට මනසේ නිර්මාණය වෙනවා. මෙන්න මේ කාරණා හතර දහම් පාසලෙන් දරුවන්ට ලැබෙනවා. බොහෝ ලස්සන සිතුම් පැතුම් එකතු වෙන මනසක් මේ දරුවන්ට දහම් පාසලෙන් ලැබෙනවා. උදේ හිමිදිරි පාන්දර ආපු මොහොතේ සිට දහම් පාසල අවසන් වෙන මොහොත දක්වාම දහම් පාසලේ සාකච්ඡාවෙන් සත්‍යයනා වෙන්නේ ත්‍රිවිධ රත්නයේ ගුණ, දෙමව්පියන්ගේ ගුණ, ගුරුවරුන්ගේ වැඩිහිටියන්ගේ ගුණ පමණයි. ඒ හින්දා නරක දෙයක් දහම් පාසලෙන් මේ දරුවන්ට කොයි දවසකවත් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් ගුරුවරු බොහෝ කැපකිරීමක් කරනවා. ඒ වගේම බාහු සත්‍යං බොහෝ අසූපිරුත මහත්සෘත භාවය සිප්පං ජාතේ පය කුසලතාවයේ චූටි දරුවුණාට එකේ දිගේ ශ්‍රේණි වල ඉඳලාම ආපුලේ ඉඳලා මලුපෙත් මන් නම දෙනවා. ගුරුවරුන්ට සාමවෙන් වහන්සේලාට ගිලම්පසාදිය පූජා කරනවා. ඒව ඉගෙන ගන්නවා. ඒ හින්දා මේ චූටි දරුවෝ ඉස්සෙල්ලා ඔළුව හදාගෙන තමන්ගේ සමාජයට ඉෂ්ට වෙන්න තියෙන යුතුයකම්, දෙමාපියන්ට ඉෂ්ට වෙන්න යුතුයකම් ඉගෙන ගන්නවා. විනයෝචන විනය මේ දහම් පාසල කියන්නේ ප්‍රධාන කාරණාව දරුවන්ගේ විනය නිර්මාණය කිරීම. ඒක මේ දහම් පාසලක් තුළින් මනසේ නිර්මාණය කරනවා. ඒ වගේම ලස්සන දරුවෙක් දහම් පාසල අවසානයේදී ලස්සන දරුවෙක් දහම් පාසලෙන් එළියට යනවා. මේ අත දන්නවා සමාජයේ බොහෝ වෙලාවට අයහපත් කියලා ඉන්න දරුවෝ ඉන්නවා. මම මේක පිළිගන්නේ නැහැ. මොකද නම් බොහෝ වෙලාවට දහම් පාසලේදී සිහිපත් කරනවා අයහපත් දරුවෙක් නිර්මාණය වෙන්නේ උප්පත්තියෙන් නෙවෙයි. ඒකේ වගකීම මම හිතන්නේ තියෙන්නේ හදු වැඩු දෙමව්පියන්ට ශිල්පය ලබා දෙන ගුරුවරුන්ට. ඒ අත්ංගේ යුතුයකම මනසේ ඉෂ්ට කරනවා නම් නරක දරුවෙක් සමාජයට දායාද වෙන්නේ නැහැ. ඒ හින්දා සමාජයෙන් ගොඩනැගිලා තියෙනවා නරක දරුවෝ කියලා. මෙන්න මේ නරක දරුවෙක් බොහෝ වෙන බැලුවොත් දහම් පාසල් නොගිහිපු දරුවෙක්. දහම් පාසල් යන දරුවෙක් බොහෝ වෙලාවට තව කෙනෙකුට හිංසා පීඩා කරනවා. ඒ හින්දා බොහෝ වටිනා උතුම් දෙයක් තමයි මේ දහම් පාසල් පැමිණෙන්නේ. ඒ උතුම් දෙයට ඒ
දහම් පාසල් දරුවෙක්ගේ තියෙන වටිනාකම තව තවත් වර්ධනය කිරීම සඳහා තමයි අද දින අපි දරුවන්ට වටිනාකමක් දෙන්න නිල් ලාංඡනයක් නිර්මාණය කරලා ඒ දරුවන්ට පලන් දන්නේ අම්මා තාත්තලා. දහම් පාසල් දරුවෙක් වුණාට පස්සේ නිල් ලාංඡනයක් තියෙන්න ඕනේ ගොඩක් වටිනවා. ළමා සාරියක් සුදු වැඳුමක් ඇඳගෙන තව කටයුතු වලට දරුවන්ට යන්න පුළුවන්. හැබැයි නිල් ලාංඡනයක් පළඳගෙන දහම් පාසලකට එන්නේ දහම් පාසල යන දරුවෙක් විතරයි. එහෙනම් මේ චූටි දූ දරුවන්ට වටිනාකම තව ටිකක් සිද්ධ කරන්න විශේෂයෙන් ඉපත් කරන්න ඕන ශිෂ්‍ය නායක නිල ලාංඡන සහ මේක දෙමව්පියෝ දූ දරුවෝ දැනගෙන ඉන්න ඕන. සියලුම දූ දරුවෝ අතරින් ශිෂ්‍ය නායකෝ විහි වෙනවා 10 දෙනෙක්. මෙන්න මේ ශිෂ්‍ය නායකෝ 10 දෙනා අපි තෝරගන්නවා මූලික කරුණු කිහිපයක් දහම් පාසලේ ගෲප් එකක් පවත්වන මේ ගෲප් එකට දැම්මා. ප්‍රධානම කාරණේ 180ක් දහම් පාසල් පැමිණෙන දරුවෝ වෙන්නට ඕන. හැමදාම එන්න අපහසු වෙන්න පුළුවන්. කිරික මොන කාරණා හින්දා අසරේවත් වෙන්න. හැබැයි 180ක් අනිවාර්යෙන් පැමිණෙන දරුවෝ පමණයි මේකට තෝරගන්නේ. ඒ වගේම දහම් පාසලේ ගුරුවරුන්ට ස්වාමීන් වහන්සේලාට ත්‍රිවිධ රත්නයට බොහෝම ගෞරවයක් ඇති පවරන වැඩ කටයුතු අනලසව කරන දූ දරුවෝ තමයි තෝරගන්නේ. මේ වගේම මට සිද්ධ වුණ අවසානයේදී දහම් පාසල සඳහා පැමිණෙන දෙමව්පිය ගැන පොඩ්ඩක් හිතලා බලන්න. ගුරු දෙගුරු රැස්වීමක් තියෙනකොට එන දෙමව්පියෝ ශ්‍රමදානයක් ඒ වගේ අවස්ථාවලදී දෙමව්පියෝ දහම් පාසල පවත්වාගෙන යන්නට ලොකු දායකත්වයක් දරන ශක්තියක් දෙමව්පියෝ පිරිසක් ඉන්නවා. අන්නේ ඇත්තොත් ඒකට එකතු ගන්න මම හිතුවාන්නේ. එහෙම නොවුනොත් ඒක පොඩි යත්තන්ට අසාධාරණයක් වෙයි කියලා මම හිතනවා. ලොකු කැපකිරීමක් කළා මේක පවත්වා ගන්න ඒ යත්තන්ගේ දරුවෝ එකකින් දුරස් වුණා. ඒ හින්දා ඒ කොටසත් මම මේ වෙනුවට එකතු කරගත්ත මෙන්න මේ කරුණු කාරණා බොහෝ කරුණු කාරණා හොයලා බලලා දරුවන්ගේ විශේෂයෙන්ම විනය ගුරුවරුන් ඉදිරියේ හැසිරීම මේ කරුණු කාරණා එකතු කරලා තමයි දහම් පාසල් ශිෂ්‍ය නායක නායිකාව විදිහට දරුවන් 10 දෙනෙක් තෝරාගෙන තියෙන්නේ. ඒ වගේම මම ගුරු මණ්ඩලයට සිහිපත් කරා දෙමව්පියන්ට සිහිපත් කරා දහම් පාසල් නොපැමිණෙන දරුවන්ට දහම් පාසල් ශිෂ්‍ය නායක ලාංඡනය දීමට මම සූදානම් නැහැ කියලා. මම කලින් සිහිපත් කරා පොත්පත් අපිට ලැබෙන්නේ හරි අඩුවෙන්. අපේ ගරු නායක මහින්පණවහන්සේලා දන්නවා දහම් පාසල් පවත්වා ගත්තේ ගරු ලොකු හාමුදුරන්ගේ දහම් පාසලේ පොත්පත් වලින්. රජයෙන් ලැබුණත් නොලැබුණත් මට ලොකු විශ්වාසයක් වුණා අපේ ගරු ලොකු හාමුදුරන් වහන්සේලා මට අපහසුතාවටපත් වෙන්න දෙන්නේ නැහැ පොත්පත් ටික ලබා දෙනවා. හැබැයි පොත්පත් සහ දහම් පොත්පත් ලබා දීම සීමිත කරනවා කියලා කලින් සිහිපත් කරා. දහම් පාසල් නිල ලාංඡනයක් දහම් පාසල් නොයන ළමයින්ට මේ දක්වා මාස 2කට ආසන්න කාලයක් නොපෙවෙන දරුවන්ට නිල ලාංඡනයේ පැලැන්වීම සිදු කරන්න බැහැ කියලා. හැබැයි අපේ ගුරු මණ්ඩලය බොහෝම අනුකම්පාවෙන් දරුවන්ට ඒ ඇත්ත මගෙන් ඉල්ලීමක් කර අපේ හාමුදුරනේ අපි මේ අවස්ථාව දීලා බලමු මේකෙන් හැදුනොත් ඉස්සරහට අපි තීරණයක් ගනිමු නැති වුණොත් අත්හැරලා දාමු කියලා. ඒ හින්දා ඒ ඇත්ත බොහෝ කැපකිරීමක් කරනවා මේ වෙනුවෙන්. ඒ හින්දා ඒ ඇත්තන්ගේ දහම් පාසල් ගුරුවරුන්ගේ ඉල්ලීම මත සියලුම දරුවන්ට දහම් පාසල් නිල් ලාංඡන පළඳනවා. හැබැයි දෙමව්පියෝ විදියට ඔබ දැනුවත් වෙන්නට ඕන දරුවා දහම් පාසලට ඇතුළත් කරන්න. වැඩි දෙනෙක් නෑ. ළමයි 6-7 දෙනෙක් තමයි මේ කටයුත්ත කරන්නේ. ඒ දරුවන්ට අවස්ථාව තියෙනවා අද පැමිණලා තියෙනවා නම් නිල් ලාංඡන පළඳවන ලබා ගන්න. ඒකත් පිටියෙන් සිහිපත් කරන ගමන් පිළිගැනීමේ කතාව සහ විශේෂයෙන් සිහිපත් කරන්න ඕන අපි මට අමතක වුණා. අපේ ශබ්ද විකාශන යාන්ත්‍රය ලබා දෙන ජීවන් මහත්මයා කිසිම දවසක මා විහාරයෙන් වැඩි දවසේ සිට මේ වෙනකන් කිසිම මුදලක් අය කරන්නේ නැහැ. එතුමා කාලයේ ශ්‍රමය කැප කරලා ඒ කටයුත්ත බොහෝම කැමැත්තෙන් එවලා සිද්ධ කරලා දෙන එතුමාවත් බොහෝම ගෞරවයෙන් ආරාධනා කරනවා. එතුමාට ආශිර්වාදයකට කරන ගමන් එහෙමනම් මගේ පිළිගැනීමේ කතාව සහ කරුණ පැහැදිලි කිරීම මෙතනින් නිමා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ප්‍රධානාචාර්ය ගරු ස්වාමීන් වහන්සේට දෙහිවින් ස්තුතියි. ඊළඟට එදී තිබෙන්නේ ඔබ
නොයෙසිලෙන් බලා සිටි අවස්ථාවයි. එනම් මෙත් පොසත් දහම් පාසලේ ශිෂ්‍යනායක මඩුල්ලේ කවුරුන්දැයි ප්‍රකාශ කිරීමේ අවස්ථාවයි. 2025 නව වර්ෂයේ මෙත් බෝසත් දහම් පාසලේ ශිෂ්‍ය නායකයින් ලෙස තේරීපත් වී ඇත්තේ ශිෂ්‍ය නායකයින් ලෙස ගීත්ම නෙත්සර, යසිඳු දියංස, මිලාන් ඉඳුවරත්, ශිෂ්‍ය නායකයින් ලෙස අමාශි මන්දාකිණි, සපුනි නෙත්සරා, හිෂිනි ගයන්තිකා යන ශිෂ්‍යාවනුත් ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස නිසල් දිනිරු, ප්‍රධාන ශිෂ්‍ය නායිකා ලෙස දසුනි මදුමාලි, උප ශිෂ්‍ය නායකයා ලෙස දිනෙත් ඉන්දිකත්, උප ශිෂ්‍ය නායිකාව ලෙස නෙතුගි නිහංසා යන ශිෂ්‍යයින් තේරීපත් වී තියෙනවා. සඳහන් කළ සියලුම දරුවන් වේදිකාවේ පැමිණීමෙන් ඉල්ලා සිටිනවා. ගීත්ම නෙත්තර, යසිඳු දිහංස, මිලාන් ඉඳුවර, අමාශි මන්දාකිණි, සපුනි නෙත්තරා, කෙෂිනි ගයානිකා, නිසල් දිනියු, දසුනි මදුමාලි, දෙනෙත් ඉන්දික, නෙතුගි නිහංසා. කෙෂිනි ගයානිකා සිසුවියට නිර්ලාංජන පැලැන්වීම සඳහා ඔවුන්ගේ දෙමව්පියන්ට ආරාධනා කරනවා. සියලුම දෙමව්පියන් වේදිකාවේ පැමිණෙන දරුවන්. ශිෂ්‍ය නායක ගීත්ම නෙත්තර. ශිෂ්‍ය නායක ගීත්ම නෙත්තර.
ජසින්දු දිහංස. මිලාන් ඉදුවර. ශිෂ්‍ය නායිකා අමාශි මන්දාකිනි. හෙෂිනි කයංගිකා. ප්‍රධාන ශිෂ්‍ය නායක නිසල් දිනයුරු. ප්‍රධාන ශිෂ්‍ය නායිකා දසුනි මදුමාලි. උපශිෂ්‍ය නායක දෙනෙත් ඉන්දික. උපශිෂ්‍ය නායිකාව නෙතුගි නිහංසා. ඊළඟට අපමෙත් පොසත් දහම් පාසලේ අභිනවයෙන් තේරීපත් වූ ශිෂ්‍යනායක නායිකා දූ දරුවන්ගේ ශිෂ්‍යනායක දිරුම් දීමේ කටයුත්තයි මේ. සියලුම දරුවන්ගේ දකුණත ඉදිරියට දික් කරන්න. හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බින්තැන්න ග්‍රාම නිලධාරී වසමේ මෙත් පොසත් දහම් පාසලේ ශිෂ්‍ය නායකයෙකු නායිකාවක වශයෙන් තේරීපත් වූ මම දහම් පාසලේ කීර්ති නාමයේ සුරකිමින් විනයගරුකව හා කීකරුව ක්‍රියා කරන බවටත් බුදුදහමේ හරය වටහා ගනිමින් එහි සිරිත් විරිත් හා සංස්කෘතික
කිසිදු විනය විරෝධී ක්‍රියාවක නොයෙදෙන බවටත් මාහට පැවරෙන සියලු වගකීම් හැකි උපරිම අයුරින් ඉටු කරන බවටත් ධර්ම පාඨශාලයේ සියලුම සහෝදර සහෝදරියන් වෙනුවෙන් නායකත්වයේ වගකීම් නොපිළිහෙලා ඉටු කරන බවටත් යටකී කරුණු මා අතින් කඩවුවොත් ඒ අදාළ කරුණු පැහැදිලි කර දී ශිෂ්‍ය නායක භාවයෙන් ඉවත් කිරීම ගරු ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේගේ අනුදැනුම මත ආචාර්ය මණ්ඩලයේ වැඩි පිරිසකගේ කැමැත්ත මත ඉවත් කිරීමේ හැකියාව ඇති බව මා දන්නා අතර ඒ සඳහා වෙනත් කිසිදු පාර්ශවයකට මැදිහත් වීමට නොහැකි බව මා සහතික වෙමි. අද පටන් මාහට පැවරෙන නායකත්ව තනතුරේ කාර්යභාරයන් නොපිළිහෙලා ඉටු කරන බවට වැඩමවා වැඩ සිටින නායක මාහිමිපාණන් වහන්සේලා හා ගරු ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ ගුරු මව්පියන් දෙමව්පියන් සහ මෙත් බෝසත් දහම් පාසලේ සොයුරු සොයුරියන් ඉදිරියේ ගෞරව බහුමානයෙන් යුතුව මෙසේ ප්‍රකාශ කර ප්‍රතිඥා දෙමි. මීළඟට එළිදෙන්නේ වැඩම කරන්නට යෙදුණු මහා සංඝරත්නයේ ගෞරවනීය අනුශාසනාව සිදු කිරීමේ අවස්ථාවයි. ඒ අනුව ප්‍රථම අනුශාසනාව සිදු කර දෙන්නේ කටුල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේකකාධිකාරී වත්තකන්ද පුරාණ මහා විහාරස්ථානයේ ගරු විහාරාධිපති මූලාසන ශාසනා සිදු කර දෙන්නේ කටුල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සමායෝජක හේලල පුරාණ මහා විහාරස්ථානයේ ගරු විහාරාධිපති අතිපූජනීය නායක මාහිමිපාණන් වහන්සේට ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. කටුවල ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේකකාධිකාරී උරුබක මේධංකර පිරිවෙනේ නියුක්ති පරිවේනාධිපති වතුකන්ද පුරාණ විහාරාධිපති අතිගෞරවනීය අපේ වතුකන්දේ ධම්මාරාම
පඬිතු හාමුදුරුවෝ වහන්සේ. ඒ වගේම පින්කන්න අලුත්පත් ධම්මදීප විහාරාධිපති අපේ මෙත්බෝසත් දහම් පාසලේ ප්‍රධානාචාර්ය අපේ හාමුදුරුවෝ වහන්සේ අතුරු කරගත්ත ඔබ සියලු දෙනාගෙන් අවසරයි දයාබර දරුවනි. ඉතින් අද දවසේ අපේ දහම් පාසලේ සුවිශේෂී අවස්ථාවක යෙදුනේ මේ දරුවෝ ටිකක් තෝරලා ඒ දරුවෝ මේ ඉන්න දරුවෝ අතරින් නායකත්වයට පත් කරලා කිරුළු පළඳන්න අවස්ථාව ලබා දීමයි මේ සිද්ධ කරන්නට යෙදුනේ. ඒ කාරණාව ගැන අපි කතා කරන්නට උවමනා කරනවා. ඉතින් අපිට ඊට පෙර ආතුව මේ විහාරස්ථානය ආරම්භ කරලා ප්‍රදේශයේ බෞද්ධ පින්වතුන්ගේ බෞද්ධ වමනාවන් ටික ඉටු කරගන්නට කටයුතු කරන්නට යෙදීම සම්බන්ධයෙන් අපේ හාමුදුරුවන් වහන්සේට පුණ්‍යානුමෝදනා කළ යුතුව තිබෙනවා. ඒ නිසා මේ ප්‍රදේශයේ දායක දායිකාවන්ගේ ඒ අවශ්‍යතාවයන් ටික මැනවින් ඉටු කිරීමට කටයුතු කිරීම ප්‍රදේශයට ලැබිච්ච මහඟු භාග්‍යයක්. මේ මහඟු භාග්‍ය මේ පින්වතුන්ගේ ශ්‍රද්ධාවට හානියක් කරන්නේ නැතුව මේ පින්වතුන්ගේ ආදරය දිනා ගනිමින් උන්වහන්සේ කටයුත්ත සිදු කිරීම උන්වහන්සේගේ කටයුත්ත සාර්ථක වෙලා කියනවා කියලා අපි ඒ අනුව සාතික කර ගන්නවා. ඒ නිසා අපිට පේනවා මේ දායක පින්තුණුත් උන්වහන්සේට ඉතාම ආදරයෙන් යුක්තව මේ කටයුතු සිදු කරනවායි කියලා. ඉතින් එතකොට ඒ වගේමයි අපේ දහම් පාසල ඉතාම හොඳින් සිදු කරන්නට මහන්සි වෙනවා. ඒ මහන්සිය මල්පල ගැන්විලා තියෙනවායි කියලායි අපිට පේන්නේ. අපි දන්නවා මේ දූ දරුවෝ අද දැන් දහම් පාසල් ගීතේ ගායනා කරනු ඇහුණා. ඒ වෙලාවේ කිව්වා සොමි උවලින් දුටු දුටුවන් සනහන පිය තෙපුලෙන් ඇසු ඇසුවන් සනහන කියලා. ඉතින් එතකොට අපිට ලස්සන මූණකින් මේ අපිට හම්බ වෙන කට්ටිය ප්‍රිය ජනක කරන්නට ඕන. ඒ ප්‍රිය ජනක කරන ලස්සන මූණක් නම් ඒ ලස්සන මූණට අවශ්‍ය කරන ප්‍රිය ජනක බව හදවතේ තියෙන්න ඕන. අර කිව්වනේ මෙත් කරුණා මුදිතාදී ගුණිගුණ බුදුහාමුදුරුවෝ අපට උගන්වා දීපු මෛත්‍රිය කරුණාවාදී දේවල් ටික හදවතේ තියෙන්න ඕන. අන්නේ ටික හදවතේ තියාගෙන hina වෙනකොට තමයි අනිත් කට්ටියට ලස්සන මූණක් පේන්නේ. ඒ නිසා අපේ දරුවන්ට ලස්සන මූණක් ලබා දෙන්නට අපේ හාමුදුරුවෝ සහ මේ ආචාර්ය මණ්ඩලය කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ කටයුතු කිරීම අතිශය සතුටුදායක කරුණක්. ඒ වගේම පිය තෙපුලෙන් ඇසු ඇසුවන් සනහන කටින් පිට වෙන්න ඕන ලස්සන වචන ටිකක්. කටින් ලස්සන වචන ටිකක් පිට වෙනවා නම් තමයි අහන්නගේ කන් පිනවන්නේ. මේ ලස්සන වචන පිට වෙන්න නම් පින්වතුනි දරුවනි ලස්සන වචන නැති කට්ටියගේ කටේ කෙටේරියක් තියෙනවා කියලායි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඒ කියන්නේ කෙටේරිය කියන්නේ දෙපැත්තටම උල් දෙකක් තියෙනවා. ඒ අර පැත්තට ගැහුවත් හිල් වෙනවා මේ පැත්තට ගැහුවත් හිල් වෙනවා. ඒ නිසා මේ ලස්සන වචන නැති යාගේ කටේ කෙටේරියක් තියෙනවා. ඒ නිසා මේ කෙටේරියෙන් අහන කෙනාගේ හදවත් සිදුරු වෙනවා. ඉතින් අන්නේ නිසා අහන අයගේ හදවත් සිදුරු වෙන්නට ඉඩ නොදෙන ප්‍රියජනක වචන ටිකක් මේ දරුවන්ගේ මුඛයට ළඟා කර දීම මේ දහම් පාසලෙන් සිද්ධ කරනවා. ඒ නිසා අපිට මේ කාරණාවන් අතිශය ප්‍රසාදජනක කාරණා විදියට මේ දහම් පාසලේ මේ කටයුතු සිදු වෙන ආකාරය පිළිබඳව අපි සතුටු වෙනවා. ඒ නිසා අද දවසේ නායකයෝ ටිකක් ඇඳවලා මේ නායකයෝ ටිකට කිරුළු පැන්දුවා. දරුවනි අපිට තේරෙනවා අපිට හමු වෙනවා බුදුහාමුදුරුවෝ කොච්චර නායකත්වයක් දුන්නද කියලා. මහා කපි ජාතකයේ කියලා ජාතක කතාවක් තියෙනවා. ඒ ජාතක කතාවේදී මෙතනින් යන්න විදියක් නෑ අනතුරක් තියෙනවා. යට සතුරු ටිකක් ඉන්නවා. රැළට අනතුරක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ උනාට මේ ගහේ ඉඳලා එහාට පනින්නත් බෑ. කට්ටියට එච්චර මේ කිට්ටුත් නෑ දුරයිනේ. ඊට පස්සේ මොකක් කළේ මහා කපි මහා වඳුර නායකයා. එයා මොකද කළේ? එයාට පුළුවන් එහාට පනින්න. හැබැයි අනිත් කට්ටියට බෑ. එයා මොකද කළේ? වැලක් කඩලා අරන් මේ ඉනේ බැඳගෙන එහා ගහට පනිනවා. ඉතින් අනිත් කට්ටිය අර වැල දිගේ ගිහිල්ලා තමයි මේ එහා පැත්තට ගොඩ උනේ. ඉතින් එතකොට අර පිරිසට අවශ්‍ය කරන නායකත්වයේ රැකවරණය ලබා දීමේ මහඟු වැඩේ අර නායකයා සිද්ධ කළානේ. ඒ නිසා මේ පත්වෙච්ච අයට
මේ දරුවෝ ටික රැක බලා ගන්නයි දරුවන්ට උදාර නායකත්ව ලක්ෂණ පෙන්වන්නයි වුවමනා කරනවා. ඒ නිසා මේ හැඟීම් ටික මේ දරුවන්ගේ හිතේ තියෙන්න ඕන. නලපාන ජාතකයේදී අර වතුර පොන්න ගිහිල්ලා ලිඳට මේ පොකුණට බහිනවා. බහිනායගේ අඩිසලකුණු තියෙනවා. හැබැයි එනායගේ අඩිසලකුණු නැහැ. ඉතින් ඒ නිසා මේ අරයා හොඳ අන්න කියනවා නායකයෝ පිළිවෙල කියනකොට උකුස්සෙක්ගේ ඇහක් තියෙන්න ඕනේ කියලා. උකුස්සෙක්ගේ ඇහක් කියන්නේ ලස්සනට පේන්න ඕන. අර පොකුණට බහැපු අඩි සලකුණු ටික පෙවුනා. එනාට පේන්නේ නැහැ. ඒ කියන්නේ පොකුණට බහිනායට එන්න විදියක් නැහැ. ඒ නිසා පොකුණේ අනතුරක්. අන්නේ අනතුර මේ නායකයෝ තේරුම් ගන්න ඕනේ. මේ නායකයෝ ඒක තේරුම් අරගෙන අර කට්ටියට පොකුණට බහින්න එපා කියලා කිව්වා. අන්නේ නම් මේ දරුවෝන්ගේ රැකවරණය මේ නායකයන් සතුව තියෙනවා. ඒ නිසා මේ නායකයෝ මේ කාරණාව මැනින් වටහාගෙන ඒ කටයුත්ත හොඳින් සිදු කරාදී කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මට වැඩි වෙලා කතා කර ඉන්න වෙලාවක් නැහැ. මට දුරු බැහැරට යන්න තියෙන නිසා මේ දවල් දානේ කටයුත්ත නිසා. ඉතින් ඒ නිසා අද දවසේ මේ අපේ මේ මෙත්බෝසත් දහම් පන්සලේ දූ දරුවන්ට මේ අපේ ප්‍රදේශයේ දහම් ප්‍රදේශයේ මව්වරුන්ට හොඳ ගුණ නැන දෙකෙන් යුක්ත දූ දරුවන් ටිකක් බිහි කරන්නට බිහි වෙන්නට අවස්ථාව සැලසේවායි සඳහා වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා ඔබ සමට තෙරුවන් සරණයි. අනුශාසනා සිදු කර දුන් අති පූජනීය ගරු නායක මාහිමිපාණන් වහන්සේට පාද නමස්කාර පූර්වක ස්තුතිය පුද ගන්නවා. කටුවන ප්‍රාදේශීය කම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක කෙල්ලල දක්ෂිණ රාජ මහා විහාරය හැරමිටිපාන විවේක සේනාසනය යන උභය විහාරාධිපති ශාස්ත්‍රවේදී පඬිත තලාවේ රතනසිරි ලොකුහාමුදුරන් වහන්සේ බෞද්ධ කටයුතු සමායෝජක තලාවේ රතනසිරි ලොකුහාමුදුරන් වහන්සේ ප්‍රධාන කොට ඇති අපේ සුජාත දේවහාමුදුරන් වහන්සේ මෙත්බෝධ බෝසත් දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය දෙමව්පියන් දුවා දරුවන් මේ වෙලාවේ මට හිතෙන්නේ මෙත්බෝසත් දහම් පාසලේ ඉස්සෙල්ලාම ශිෂ්‍ය නායක මණ්ඩලයක් පත් කරලා නිර්ලාංජන පැලඳවීම ඉස්සෙල්ලාම කරන්නට මොකද වැඩි කාලයක් නේ දහම් පාසල ආරම්භ කළා ඉස්සෙල්ලාම ලබා දුන්න තනතුර ශිෂ්‍ය නායක නායිකාවන් තෝරාපත් කරගෙන නිර්ලාංජන පැලඳවීම අරමුණු කරගෙන පවත්වන්නට යෙදුන උත්සව සභාව. අපි ගොඩාක් සතුටු වෙනවා මේ දහම් පාසල සහ විහාරස්ථානය සම්බන්ධව. මොකද ඉතා කෙටි කාලයක් තුලදී පන්සල ක්‍රමක්‍රමයෙන් දියුණු භාවයට පත් වෙනා වගේම තමයි දින්තන්න ගමක් පන්සලත් එක්ක එකතු වෙලා ටික ගුණවත් භාවය යහපත් භාවය ගමක් පන්සලත් අතර එකතුව ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙන බව තමයි අපට දකින්න ලැබෙන්නේ. දින්තන්න කියනකොට සමහරවිට අපේ ඔළුවේ තුන වෙන අදහසක් තිබුණ ඉස්සර බින්තන්න කියනකොට පන්සල් වල ගොඩක් ඈත් වෙලා පන්සල් දෙකක් තිබුණාට
පන්සල් දෙකේ ගොඩක් ඈත් වෙලා පන්සලට ඉච්චර සම්බන්ධතාවයක් නැතිව ඉන්න ගමක් හැටියට අපි දැක්කා. නමුත් අද විද්‍යානට පන්සලක් තිබෙනවා. මිනිස්සු අනිත් පන්සල් වල වැඩිය විද්‍යාන පන්සලට එකතු වෙලා හාමුදුරුවොත් එක්ක විහාරස්ථානයේ දියුණු කරගන්නටත් ඒ වගේම දරුවන්ගේ ගුණනන සකස් කරගන්නටත් කවුරුත් එක්ක එකතු වෙලා ලොකු කැපකිරීමක් කරනවා කියන එක අපි දන්නා කාරණාවක්. අපි විශේෂයෙන්ම මේ විද්‍යාන විහාරස්ථානයේ පිළිබඳව ලොකු බලාපොරොත්තුවකින් සිටින්නේ සුජාත දේව හාමුදුරුවෝ ගමේ අයත් එක්ක වගේම තමයි ප්‍රදේශයේ මහා සංඝරත්නයත් එක්කත් බොහොම ලිංගත්වව කටයුතු කරන හාමුදුරන් වහන්සේ නමක්. මම පෞද්ගලිකවම දන්නවා කටුවන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අපේ පදරසිරි හාමුදුරුවෝ ඒ වගේම සමායෝජක තුමියන්ලා ඒ වගේම ප්‍රදේශීය හාමුදුරන් වහන්සේලා උන්වහන්සේ පිළිබඳව බොහොම කරුණාවේ මෛත්‍රියෙන් හැම වෙලාවකදීම කටයුතු කරන්නේ. පෞද්ගලික දවස්වල ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ රැස්වීම විහාරාධිපති සංගමයේ රැස්වීම වෙලාවේදී මේ පන්සල පිළිබඳව අරුමුදයක් ආවා ලියාපදිංචි කිරීම සම්බන්ධව. ප්‍රාදේශීය ලේකම් තුමියට කිව්ව ලියාපදිංචි කරන්න එපා, දහම් පාසල ලියාපදිංචි කරන්න එපා, පන්සල ලියාපදිංචි කරන්න එපා කියලා චෝදනා කරන්න පටන් ගත්තා. ඒ වෙලාවේදී එකහෙලා කිව්වා අපේ පදරසිරි හාමුදුරුවෝ මමත් කිව්වා පන්සල් දෙකක් තිබුණට කමක් නැහැ. පන්සල් දෙකේ අපි බලාපොරොත්තු වෙන වැඩ කටයුත්ත කෙරෙන්නේ නැහැ. නමුත් බින්දානේ පන්සලෙන් තමයි මිනිසුන්ගේ මේ ගමේ කරන හැම කටයුත්තක්ම කරන්නේ. මිනිස්සු ගමත් එක්ක පන්සලත් එක්ක එකතු වෙලා ඉන්නේ බින්දානත් එක්ක. ඒ නිසා ඒකට වෙන කාටවත් ගැටලුවක් වෙන්නේ නැහැ. ප්‍රාදේශීය ලේකම් තුමියනි පන්සල ලියාපදිංචි කරන එක නවත්තන්න එපා කියලා. සමායෝජක තුමියන්ලා දෙපළ ඒ වගේම සමායෝජක හාමුදුරුවෝ මම එකහෙලා ඉදිරිපත් වුණා එහෙම කරන්න දෙන්න බෑ කියලා. මොකද විද්‍යාන විහාරස්ථානයක් හාමුදුරුවෝ බොහොම කරුණාවන්තයි හැමදෙනාත් එක්කම ලැබියාවකින් යුක්තව කටයුතු කරනවා වගේම තමයි ලොකු විශ්වාසයක් තියෙනවා උන්වහන්සේ යමක් කරන්නට පුළුවන් භික්ෂුන් වහන්සේ නමක් කියලා. ඒ හින්දායි අපි මොනතරම් කරදර වාදකදී වුණත් මොනෑම මොහොතක් මතක් කරා නම් ඒ හැම කටයුත්තකටම සම්බන්ධ වෙන්නේ උන්වහන්සේගේ තියෙන ගුණවත් භාවය නිසා. ඕනම තැනකදී ගුණවත් නම් සිල්වත් නම් හැමදෙනාගේම ගෞරවයට ආදරයට කරුණාවට පාත්‍ර වෙනවා. ඒ නිසා ඒ ගුණය සුජාත දේව හාමුදුරන්ට තියෙනවා. මම ගොඩක් සතුටු වෙනවා දහම් පාසල ආරම්භ කරනකොට ළමයි සමහරට 20ක් 30ක් විතර වගේ හිටියේ. අද මේ වන විට ඒ තත්ත්වය වර්ධනය වෙලා දහම් පාසලේ විභාග විශේෂයෙන් මතක් කරගන්නට ඕන විභාගය පහුගිය වර්ෂයේදී සිදු කරනකොට දහම් පාසල ලියාපදිංචි කරලා තිබුණේ නැහැ. දහම් පාසල ලියාපදිංචි උනේ මේ ළඟදී ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ වර්ෂාවසාන විභාගය කරනකොට මම විභාගය ලියාපදිංචි නොවිච්ච දහම් පාසල උනා මම ළමයින්ට විභාග ලියන්න අවස්ථාව ලබා දුන්නා. ඒකට ළමයින්ට සහතික හම්බ වෙනවා. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව අරහම වෙන දහම් පාසලකට සම්බන්ධ කරලා මේ ළමයින්ට විභාග ලියන්න අවස්ථාව ලබා දුන්නා. මොකද අපට ඕන ළමයි උනන්දු නම් හාමුදුරුවෝ උනන්දු නම් අපිට යම් ක්‍රමවේද දුන්නත් ඒව වෙනස් කරලා හරි කෙරෙන්න ඕන කටයුත්ත කරලා දෙනවා. ඒ නිසා සමාජයට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ පොරාස්තර විභාග